අපි මේ වීඩියෝකින් බලමු තමන්ගේ මාංශ පේශීන් සහ ස්ට්‍රෙන්ත් ලෙවල්ස් මේන්ටේන් කරගෙන ෆැට් ලොස් එක කට් එකක් කරන්නේ කොහොමද කියලා. ෆැට් ලොස් එක කට් එකක් කරනවා කියන්නේ අපේ ශරීරයේ තියෙන මේදේ අඩු කරගෙන ශරීරයේ බර අඩු කරගන්න එක. ඔයා ගොඩක් තරබාරු කෙනෙක් නම් ඔයාගේ ශරීරයේ බර උසට අදාළව ගොඩක් වැඩි නම් ඔයා මොකක් හරි තරගයකට ඉදිරිපත් වෙන්න අදාළ බර පන්තියට ගැලපෙන්න බර අඩු කරගන්න වගේම කාය වර්ධන තරගයකට ඉදිරිපත් වෙනවා නම් ඔයාට කට් එකක් කරන්න පුළුවන්. මුලින්ම අපි ෆැට් ලොස් එකක එහෙමත් නැත්නම් කට් එකක වෙන ක්‍රියාවලිය කොහොමද කියලා බලමු. කට් එකක් කරද්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයේ බර සහ අපේ ශරීරයේ මේද ප්‍රමාණය අඩු කරගන්න එක. මේ ටාගට් එක ඇචීව් කරන්න සමහර අය ඩයට් කරනවා. සමහර අය කාඩියෝ කරනවා. හැබැයි ගොඩක් අයට ප්‍රතිඵල බලා ගන්න හම්බෙන්නේ නැහැ. සමහර අය තමන්ගේ ටාගට් කරගත්ත බර ළඟා කරගන්නවා. හැබැයි ඒ තත්ත්වයට එද්දී තමන්ගේ ශරීරයේ මාංශ පේශීත් ගොඩක් ලොස් කරගන්න. අපි මේ වීඩියෝකින් බලමු තමන්ගේ මාංශ පේශීන් සහ ස්ට්‍රෙන්ත් ලෙවල්ස් මේන්ටේන් කරගෙන ෆැට් ලොස් එක කට් එකක් කරන්නේ කොහොමද කියලා. අපි අපේ ශරීරයට ශක්තිය ලබා ගන්නේ අපි ගන්න ආහාර වලින්. ප්‍රධාන වශයෙන් අපි ගන්න කාබ්ස් සහ ෆැට් වලින්. අපේ ශරීරයේ දවසක් තුළ භාවිතා කරන සම්පූර්ණ ශක්ති ප්‍රමාණයට අපි කියනවා total daily energy expenditure කියලා. මේ ශක්තියෙන් කොටසක් අපේ ශරීරයේ ජීවය පවත්වා ගන්න අත්‍යවශ්‍ය ක්‍රියාවලින්. ඒ කියන්නේ හුස්ම ගන්න, හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට, මොළයේ ක්‍රියාකාරීත්වයට වගේම සෛලවල ස්වායු ශෝෂණය පවත්වා ගන්න, විවිධ අණු අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහනය කරන්න, සෛල විභේදනය වගේ සෛලීය මට්ටමේ ක්‍රියාවලීන් සිදු කරන්න භාවිතා කරනවා. ඒ කියන්නේ අපේ ශරීරයට ශක්තිය අත්‍යවශ්‍යයි වගේම අපි කිසිම කායික ක්‍රියාවලියක් නොකරත් අපේ ශරීරයෙන් යම්කිසි ශක්ති ප්‍රමාණයක් භාවිතා කරනවා අපේ ශරීරයේ ජීවය පවත්වා ගන්න. මේ භාවිතා වෙන ශක්තියට අපි කියනවා resting energy expenditure කියලා. ඒ වගේම ඒකක කාලයක් තුලදී අපේ ශරීරයෙන් මේ සඳහා භාවිතා වෙන ශක්ති ප්‍රමාණයට අපි කියනවා basal metabolic rate. මේ resting energy expenditure සඳහා භාවිතා වෙන ශක්ති ප්‍රමාණය අපි හිතනවට වඩා සැලකිය යුතු ලෙස වැඩි. අපේ දවසක් තුළ භාවිතා වෙන ශක්ති ප්‍රමාණයෙන් 60%ක් 75ක් අතර ප්‍රමාණයක් වැය වෙන්නේ මේ සඳහා. ඒ වගේම අපි ආහාරයක් ලබා ගත්තම ඒ ආහාර වේල දිරවන්න, පෝෂක ශරීරයට උරා ගන්න වගේම ගන්න ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරවන්න තවත් ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. මේ වැය වෙන ශක්ති ප්‍රමාණයට අපි කියනවා thermic effect of food. එහෙමත් නැත්නම් diet induced thermogenesis කියලා. මේ සඳහා ආසන්නව 10%ක් වගේ ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. මීට අමතරව අපේ ශරීරයේ කායික ක්‍රියාවලීන් සඳහා අපි ශක්තිය වැය කරනවා. මේ සඳහා 15%ත් 30ත් අතර ශක්ති ප්‍රමාණයක් ශරීරයෙන් වැය වෙනවා. අපි කරන කායික ක්‍රියාවන් අනුව මේ අගයන් වෙනස් වෙන්න පුළුවන්. ශරීරයෙන් ශක්තිය වැය වෙන්න ක්‍රම කීපයක් තිබුණත් ශරීරයට ශක්තිය ලැබෙන්න පුළුවන් ක්‍රම එකයි තියෙන්නේ. ඒ තමයි අපි ගන්න ආහාර. කාබෝහයිඩ්‍රේට් සහ ෆැට් තමා ශක්තිය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ. අපේ ශරීරයේ බර අඩු වැඩි වෙන්නේ කොහොමද? අපේ ශරීරයේ ශක්තිය අපි මයින්නේ කැලරි වලින්. කැලරි එකක් කියන්නේ ජූල් 4.184. අපි එදිනෙදා වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් අපි ශරීරයට ලබා ගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ කැලරි සර්ප්ලස් එකකදී මොකද වෙන්නේ? ඒ අපි ගන්න ආහාරවල තියෙන කාබ්ස් සහ ෆැට් වලින් අපේ total daily energy expenditure එකට අදාළ ශක්ති ප්‍රමාණය ශරීරය මගින් භාවිතා කරනවා. මේ ක්‍රියාවලියේදී ඉස්සෙල්ලාම භාවිතා කරන්නේ අපේ ආහාර වලින් උරාගෙන අපේ රුධිරයේ සැරිසරන කාබ්ස්. ග්ලූකෝස් විදිහට තමයි මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් අපේ ලේවල තියෙන්නේ. ඊට පස්සේ තමයි ශක්තිය සඳහා ෆැට් භාවිතා කරන්නේ. total daily energy expenditure එකට අදාළ ශක්තිය වැය කරාට පස්සේ ඉතුරු වෙන ශක්ති ප්‍රමාණය අපේ ශරීරයේ ගබඩා කරගන්නවා ග්ලයිකෝජන් සහ ෆැට් විදියට. අපේ ශරීරයේ මේදේ තැන්පත් වෙනවා කියන්නේ අපේ ශරීරයේ බර වැඩි වෙනවා. ඒ වගේම මේදේ ඝනත්වය අපේ මාංශ පේශිවල ඝනත්වයට වඩා අඩුයි. මේ නිසා ශරීරය තරබාරු වෙනවා. මේදේ වැඩිපුර තැන්පත් වෙන්නේ අපේ උදරය ආශ්‍රිතව සහ ඉන දෙපස. ඊළඟට අපි බලමු අපි ශරීරයට ලබා ගන්න ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් අපි වැය කරනවා නම් මොකද වෙන්නේ කියලා. අපි ගන්න ආහාර වලින් රුධිරයට උරා ගන්න කාබ්ස් වලින් ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපේ මොළයට ශක්ති ප්‍රභවයක් විදිහට ග්ලූකෝස් අත්‍යවශ්‍යයි. මේ නිසා අත්‍යවශ්‍යම ස්ථානවලට ග්ලූකෝස් සපයනවා. ඒ වගේම ශරීරයේ අනිත් ක්‍රියාවලින් සඳහාත් ආහාර වලින් ලබා ගන්න ශක්තිය භාවිතා කරනවා. හැබැයි දැන් අපේ ශරීරයට අපි ලබාගෙන තියෙන්නේ ඉතාමත් අඩු ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ ශරීරය දැන් තියෙන්නේ කැලරි ඩෙෆිසිට් එකක. මේ නිසා ශරීරයට එදිනෙදා කටයුතු කරගන්න අමතර ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැන් අපේ ශරීරයේ ගබඩා කරලා තියෙන ශක්තිය භාවිතා කරන්න සිද්ධ වෙනවා අමතර ශක්තිය නිපදවන්න. මේ සඳහා මුලින්ම අපේ අක්මාවේ සහ මාංශ පේශිවල ගබඩා වෙලා තියෙන ග්ලයිකෝජන් භාවිතා කරනවා. ග්ලයිකෝජන් වලින් නිපදවන ග්ලූකෝස්
ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාවලින් සඳහා භාවිතා කරනවා. මීට අමතරව ශක්තිය නිපදවීම සඳහා ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේද පටක බිඳහෙලීම ආරම්භ වෙනවා. මේ අමතරව නිපදවෙන ශක්තියෙන් ඔයාගේ total daily energy expenditure එක සපුරා ගන්නවා. මේ ක්‍රියාවලිය නිසා ඔයාගේ ශරීරයේ බර අඩු වෙනවා. මේ ක්‍රියාවලිය අතරතුර සැලකිය යුතු ක්‍රියාවලියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තමයි ශක්තිය නිපදවන්න ප්‍රෝටීන් යොදා ගන්න එක. ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අපේ මාංශ පේශිවල. ශක්තිය නිපදවන්න ප්‍රෝටීන් යොදාගත්තාම අපේ මාංශ පේශිවල ප්‍රමාණය අඩු වෙනවා. අපි කියනවා මසල් ලොස් එකක් වෙනවා කියලා. මේක අපි කට් එකක් කරද්දී කිසිම විදියකින් බලාපොරොත්තු නොවන දෙයක් වගේම ශරීරයට අවාසිදායක දෙයක්. අපි ශක්තිය සඳහා ප්‍රෝටීන් භාවිතය අවම කරන්න ගන්න පුළුවන් උපරිම උත්සාහය දරන්න ඕනේ. වැරදි විදියට ෆැට් ලොස් කරන්න ගියොත් වෙන්නේ අපේ බොඩි ෆැට් එකත් එක්ක අපේ මසල්ස් උත් අඩු වෙලා කෘෂ සිරුරක් ලැබෙන එක. ඒ වෙන මසල් ලොස් එක රිකවර් කරන්න ඔයාට කට් එක කරාට වඩා විශාල වෙහෙසක් උත්සාහයක් සහ කාලයක් වැය කරන්න වෙනවා. බොඩි එකේ weight එක සහ කැලරි අතර තියෙන සම්බන්ධය ගැන දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඔයාගේ ශරීරයේ තරබාරුයි නම් ඔයාගේ බර ගොඩක් වැඩි නම් ඒකට හේතු වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා ශරීරයට ලබා ගන්න ශක්තිය වැඩි. සරලවම කන ප්‍රමාණය වැඩි. අනිත් එක තමයි ඔයා වැය කරන ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ව්‍යායාම සහ කායික ක්‍රියාකාරකම් අඩුයි. මීට අමතරව හෝමෝන සහ මෙටබොලික් ඩිසෝඩර්ස් හින්දා තරබාරු වෙන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වයන් හරිම දුර්ලභයි. එහෙනම් බර අඩු කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? එකක් තමයි කට පාලනය කරගන්න එක. ඒ කියන්නේ කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන එක. අනිත් දේ තමයි ශක්තිය වැය වෙන ප්‍රමාණය වැඩි කරගන්න එක. කට් එකක ඩයට් එක සහ එක්සර්සයිස් රූටින් එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. හරියට ෆැට් ලොස් එකක් කරන්න නම් අපි ගන්න ආහාර වලින් ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ගන්න ආහාරවල ප්‍රධාන සංඝටක වෙන්නේ carbs, fat, protein. මේවට අපි macronutrients කියලා කියනවා. ඒ වගේම fibers, vitamins සහ mineral කියන micronutrients උත් අපේ ආහාර වලින් එහෙමත් නැත්නම් ඩයට් එකෙන් අපිට ලැබෙනවා. ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වලින්. ඒ කියන්නේ සීනි, බත්, පිටි වර්ග, අලබතල වගේ කෑම වර්ග උදාහරණ විදියට ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක් ලැබෙනවා. මේදයත් ශරීරයට ශක්තිය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. තෙල් වර්ග, රටකජු, අලිපේර වගේ ආහාරවල මේදය අන්තර්ගත වෙනවා. මේදය ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 9ක් ලබා ගන්න පුළුවන්. මේ මේදය අපේ ශරීරයේ හෝමෝන නිපදවීම සඳහා භාවිතා කරනවා. මේ නිසා අපි ඩයට් එකක් කරනවා කියලා කවදාවත් මේදය සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. කාබ් සහ ප්‍රෝටීන් වල තියෙනවට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් මේ ෆැට් වල අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන් උත් ශරීරයට ශක්තිය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. ප්‍රෝටීන් අපිට මස් වර්ග සහ මාළු වර්ග වලින් ලබා ගන්න පුළුවන්. ප්‍රෝටීන් ග්‍රෑම් එකක කිලෝ කැලරි 4ක් අන්තර්ගත වෙනවා. ඩයට් එක මැක්‍රෝ කොහොමද මැනිපියුලේට් කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. අපි ඩයට් එක පාලනය කරලා අපේ ශරීරයට ලැබෙන ශක්තිය පාලනය කරනවා වගේම අපිට ව්‍යායාම මගින් ශරීරයෙන් වැය වෙන ශක්ති ප්‍රමාණයත් වැඩි කරන්න පුළුවන්. ඒකෙන් අපිට කැලරි ඩෙෆිසිට් එක වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. කැලරි ඩෙෆිසිට් එක වැඩි කියන්නේ ශරීරයේ මේදේ බිඳහෙළන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ බර අඩු වෙන වේගය ඔයාට වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. මීට අමතරව ෆැට් ලොස් එකක් කරනවා නම් ඔයාගේ ශරීරය ගැන දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඔයාගේ බර, ඔයාගේ සිරුරේ මේද ප්‍රමාණය, උස ඔයා මැනගන්න ඕන. ඒ වගේම අඩුම තරමේ සතියෙන් සතියටවත් ඔයාගේ බර අඩු වෙනවද, කොච්චර බර අඩු වෙනවද කියලා බලා ගන්න ඕන. ඒකෙන් අපිට ෆැට් ලොස් එකේ ප්‍රෝග්‍රස් එක ගැන අදහසක් වගේම මැක්‍රෝ වෙනස් කරන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම උදරයේ ප්‍රමාණය, කලවාවල ප්‍රමාණය සහ ඉන ප්‍රමාණයත් අපිට අපේ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරන්න යොදා ගන්න පුළුවන්. අපි වැඩිපුර ගන්න කෑම වර්ගවල මැක්‍රෝ තමා මේ තියෙන්නේ. අද වීඩියෝ එකෙන් ඔයා ෆැට් ලොස් කරන්නේ කොහොමද කියන එක ගැන මৌলিক අවබෝධයක් ලබා ගන්න ඇති කියලා හිතනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඔයාට ගැලපෙන ඩයට් ප්ලෑන් එකක් හදාගන්න කොහොමද කියලා. හැමෝටම සුබ දවසක්.